හායි යාළුවනේ, නොලෙජ් හබ් වෙතින් අද අපි ගෙන එන්නේ දඹුලු ලෙන් විහාරය ගැන. වසර 2000කට වඩා පැරණි අභිමානවත් ඉතිහාසයක්. කළුගල් පර්වතයක් තුළ මැවුණු විශ්මිත කලාගාරයක්. අද අපේ අවධානය යොමු වෙන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන ආසියාවේ විශාලතම සහ හොඳින්ම ආරක්ෂා වී ඇති ලෙන් විහාර සංකීර්ණය වන දඹුලු රජමහා විහාරය දෙසටයි. දඹුල්ලේ ඉතිහාසය දිව යන්නේ ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස දක්වායි. ඉතිහාසඥයින් පවසන පරිදි අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජතුමා දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් බේරීම සඳහා වසර 14ක් තිස්සේ සැඟවී සිටියේ මේ දඹුලු ලෙන් තුලයි. පසුව තමාට නැවත රාජ්‍ය හිමි වූ විට තමන්ට රැකවරණය දුන් මේ ලෙන් සමූහය රජතුමා විසින් මනරම් විහාරයක් බවට පත් කළා. මෙම විහාර සංකීර්ණය ප්‍රධාන ලෙන් 5කින් සමන්විතයි. දේවරාජ ලෙන. මෙහි ඇති අඩි 47ක් පමණ දිග සැතපෙන බුදු පිළිම ප්‍රතිමාව සැබවින්ම විශ්මිත නිර්මාණයක්. මහාරාජ ලෙන. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ ලෙන් සිවිලිමෙන් නොනවත්වා වැහෙන ජල බිඳුවයි. එම ජලය ඉහළට ගලා යන බවක් පෙනෙන්නට තිබීම තාමත් රහසක්. මහා අලුත් විහාරය පශ්චිම විහාරය සහ දෙවන අලුත් විහාරය ලෙස අනෙක් ලෙන් හඳුන්වනවා. ලෝකයේ වෙනත් කිසිදු තැනක දැකගත නොහැකි තරම් විශාල බිතු සිතුවම් ප්‍රමාණයක් මෙහි තිබෙනවා. වර්ග අඩි 20000කට වඩා වැඩි ප්‍රමාණයක විහිදුණු මේ චිත්‍ර හරහා බුද්ධ චරිතය සහ ලංකාවේ ඉතිහාසය මනාව නිරූපණය වෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ ස්වභාවික වර්ණ භාවිතා කරමින් මේවා නිර්මාණය කර තිබීමයි. දඹුල්ල කියන්නේ හුදෙක් ආගමික ස්ථානයක් පමණක් නෙවෙයි. එය ලාංකීය ඉංජිනේරු ශිල්පය, කලාව සහ ඉවසීම ලෝකයටම කියාපාන ජීවමාන සාක්ෂියක්. අපේ අතීත උරුමයන් ගැන මෙවැනි තවත් තොරතුරු දැනගන්න අපේ channel එක සමග දිගටම රැඳී සිටින්න.